බදුදින් මල්ලි. බදුදින් මල්ලි. රාහු මහත්තයෝ. මට තියෙනවා. ඔයාට කියලා පොඩි වැඩක් කරගන්න. ඔයා එන්න මේ ලියුම් දෙක පිටුගොමු කන්දටයි ලිහිණිය කන්දේ ගාමසේවක දෙන්නට මෙන්න මේ ලියුම් දෙක ගිහින් දෙන්න ඕනේ. හරි රාහු මහත්තයා. මම දෙන්න. මේක මොකද්ද? ෆුට් සයිකලේ යන්න ඕනේ නෑ කොල්ලෝ. මේ බයික් එකේ ගිහිල්ලා ඔය ලියුම් දෙක දීලා බයික් එක අරන් එන්න ඕන ලතාලා ගෙදර. මං ඉන්නවා ලතාලා ගෙදර. ඔය ලියුම් දෙක ඉක්මනට දීලා ලතාලා ගෙදරට එනවකෝ. එහෙනම් මම යනවා. අවිස්සෙන් ගිහිල්ලා එනවා. හොඳේ. රාමසිංහ මහත්තයාට උදව්වක් මොකද බෑනේ අපිට ඉතින්. හවුලන්නේ. රාමසිංහ මහත්තයාගේ රාජකාරිය කරගන්න. ඉතින් නැද්ද මුගේ රාජකාරිය? මුම් බට්ටපයින්න මුගේ රාජකාරිය වැඩ කරන්න. ඔම්බට නතරයන් කොල්ලෝ. රාමසිංහ මහත්තයා. උඹට ලයිසන් තියෙනවද? ඕ තියෙනවා. හරි තමයි කියලා වරෙන් කොල්ලෝ නං හොඳේ. ලතාලා ගෙදර. මේ රාමසිංහ මහත්තයා. මං ෆුට් සයිකලෙම යන්නද? ඔය බයික් එකේ තියෙන බයික් එකේ ගිහිල්ලා වරන්කෝ. ලතාලා ගෙදරට වරෙන් ඕක ගිහින් දීලා. බයික් එක යන්න ඕනේ. නැතුව. හරිදපට කියලා වරෙන්. ඔබ කියයි. ඉතින් මේ කියන්නේ. මේ ලතරම තර යන්න බෑ දැන් මං ඉතින්. ලතානේ. මට කඳු පේන්න බෑ. වෙලාවට මු රිටිකල කන්ද කිව්වේ නැත්තේ. ග්‍රාමයා මූ බට්ටපයින්න අපි මුදල මුගේ රාජකාරී කරන්න. මප ග්‍රාමසේක. ඔබට කාංකෝ. මලි මේක පොඩ්ඩක් මේ මට කියනවා මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ කොහෙද කියලා. රාමසේක අපේ ගෙදර ඉන්නේ මම මේ කඩේට එනවා. තමුසන ග්‍රාමසේක මුංගේ ගෙදර. ඉන්ජිනේර ග්‍රාමසේක ඔක්කොම එකයි නේ. මන්ට ග්‍රාමසේක නෙමෙයිද කරන්න ඕන. මන්ට දෙන්න ඕනේ මිඩ්වයිෆ් ගිතනසුර. නැත්තම් හැමතේම එකම ඉන්නේ ගෙවල් ගානේ. තමන්කෝ ග්‍රාමයට දෙන්නම් මේ සැරේ නම්. හම්බෝ මේ බඩ කිව් හොලන් තල්ලු කරන්න බෑ. නෙන්න නකුල උදේ ඉඳලා තල්ලු කරනවා. පොඩක් වාඩිලා කියලා යනවා. ග්‍රාමය ඕනම මොකක් කරගන්න නැත. හම්බෝ ග්‍රාමය නෙමෙයි. මුගේ හත් මුතු පරම්පරාව මතක් කරන දැන් මට. හයියකෝ. මෙහෙමත් මිනිස්සු නෝද දෙනවද? මු දුන්නත් අඩුවක්. ගෙවුවත් බුලක්. කතා කරන්න ගියොත් අම්මු ගමේ තියෙන ඔක්කොම වැඩ කරනවා වගේ. මොකටද? මුවතිලා තාලගද පෙලා. අපේ මුග රාජකාරී කරන්න. අපෝ දෙන්කෝ සම්මපා මුගේ ගෑන්ට කියන්නේ නෑ නේකෝ. මුගේ විස්තරේ. ෂේ. රාමසේ කියන්නේ නේද? වරන්කෝ. කොවර මගාවට දැන්. හතරක් මගාවනේ. හිල්ලරන් ඵලයන්. හරි. ඕ.
ආව් තමසමන මකුළු ගෙදර ගියාද ඔය මෙච්චරලා බලනකො වෙලාව ගියේ දැන් පහත් පහ වෙලා ඈ තාරියක් කියලා හිටියනම් එම ලතාගේ මිනිහක් ගෙදර එනවා තමස කොයිද ඔය ගියේ බයිසිකලේ පෙට්‍රල්ලක් නැතුණාද අත්ත හුලන්න නැතුණාද ඈ මේ හුලලුත් තියන්නේ පෙට්‍රල්ලුත් තියනව නේද ඕ තෙලුත් තියෙනවා හුලනුත් තියෙනවා කැඩිලත් නැහැ හුලන් නැති වෙන තා පොඩ්ඩක් මගේ වෙලාවට ප්‍රෙෂර් කොලෙස්ටරෝල් නැති නැත්තම් එහෙම මෙහෙ නෙමෙයි ස්පිරිතාලේ ආව් හුලනුත් තියනවා පෙට්‍රල්ලුත් තියනවා මොකද ඔය උනේ අපිට ඕ ඔක්කොම තියෙනවා යතුරක් තන්න බයික් එකේ තියෙනවා හරිද මොන රෙද්ද තිබ්බත් මට බයිසිකල් පදින්න බෑනේ හැයි ග්‍රාමසේක මහත්තයා දැකලා තියෙනවද මම බයික් එකේ පිටිපස්සේ වඩලා යනවා මිසක් කවදාවත් ඉස්සරහ යනවා දැකලා තියෙනවද නෑනේ අයියෝ තමස යන්න කලින් මං ගාවේ තමසට ලයිසන් තියනවද ඒ තමස කිව්වේ ලයිසන් තියනවා කියලා ඕ ලයිසන් තියෙනවා ලයිසන් තියුණාට ග්‍රාමසේක මහත්තයා ඇහුවේ නෑනේ මට බයික් පදින්න පුළුවන්ද කියලා නේ අනිත් එක මම කියන්න හදනකොටම මොකද්ද මහත්තයා පැනලා ගියානේ ලතා හම්බෙන්න කියන්න හම්බුන්නේ නැහැ මොනා කරන්නද මේ බඩ කඩ තුයිති මට තල්ල කුරන්න උනා කර කන්දෙන් කන්දට එතකොට ඔය තමස ගාව තියනවා කිව්වා ලයිසන් එක මොකද්ද ඔව් ග්‍රාස් මහත්තයෝ ලයිසන් නම් තියෙනවා හැබැයි ඉතින් ගස් කපන ඒවා අම්මා මම යනවා යන්නේ කියලා පත්තුවක් බැඳ ගන්න එපා අම්මා